ඉතින් මගේ channel එක subscribe කෙනෙක් මට මෙන්න මේ විදිහට comment එකක් දාලා තිබුණා. ඉතින් ඒ subscribe මට කියලා තිබුණා ඔයා පැය 5ක් අත් දෙක ගැට ගහගෙන survival වෙන්න ඕනි කියලා. එහෙනම් ඉතින් guys මං අද යන්නේ අන්න ඒ challenge එක කරන්නයි. එහෙනම් අපි යමු වැඩි කතා නැතුව challenge එකට. ඉතින් guys දැන් 8යි වෙලාව හරියටම. පේනවාද හරියටම 8යි guys. ඔන්න ඉතින් guys මම 8ට තමයි අපේ challenge එක start කරේ. එහෙනම් ඉතින් පැය 5ක් කියන්නේ 8 ඉඳලා පැය 5ක් කියන්නේ guys මම හවස එකට තමයි මේ challenge එක කළා ඉවර වෙන්නේ. ගන්නේ මං හවස එක වෙනකම මේ challenge එක කරන්න ඕනි. අත් දෙක ගැට ගහගෙනම ඉන්න ඕනි. බලමු ඉතින් කොහොමද මම මේ අත් දෙක ගැට ගහගෙන survival වෙන්නේ කියලා මේ පැය 5 ඇතුළත. ඉතින් guys ඉස්සරවම කියන්න ඕනේ channel එකේ reach එක බහලා තියෙන්නේ. අපි reach එක වැඩි කරගමු ඉක්මනටම කට්ටිය අනිවාර්යෙන් වීඩියෝස් ඉවර වෙනකම් බලන්න මම දාන හැම වීඩියෝම අනිවාර්යෙන් බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ඉතින් channel එක subscribe කරමු like කරමු. එහෙනම් යමු අපි වීඩියෝයට. ඉතින් guys දැන් අපි 8ට තමයි challenge එක start කරේ. එහෙනම් දැන් අපි අත් දෙක බැඳගෙනම වීඩියෝ එකෙන් set වෙමු. ඔන්න ඉතින් guys දැන් අපි challenge එක continue කරගත්තා. පේනවා ඉතින් අත් දෙක ගැට ගහගෙන ඉන්නේ. අමාරුයි දැන් ෆෝන් එක තරන් ඉන්න. ඉතින් guys පේනවා ඉතින් මම ඔන්න අත් දෙක ගැට ගහගත්තා. ඉතින් guys මම ඔය කියන එක රෙකෝඩ් වෙලා නැහැ guys. ඉතින් දැන් කොහමත් 8:30යි. ඉතින් දැන් දෙන්න අපිට උදේ ආහාර වෙලා ගන්නයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම ඔගේ කියන්නේ. ඉතින් ඒක රෙකෝඩ් වෙලා තිබ්බ නෑ guys. එහෙනම් අපි උදේ ආහාර වෙලා අරගමු. ඉතින් පේනවාද guys මම උදේ ආහාර වෙලත් ගත්තා. ඔන්න දැන් කන්නයි යන්නේ. ඉතින් guys කන ගමන් ඉන්නේ ඔන්න ඔය විදිහට උදේ ආහාර වෙලා. ඉතින් වීඩියෝ ඉවර වෙනකම් බලන්න කියලා මතක් කරනවා. හරි guys ඉතින් අත් දෙක ගැට ගහගෙන ඉන්නේ. ඉතින් guys මට එක වෙනකම මෙන්න මේ ගැට ගහගෙන ඉන්න අත් දෙක ලිහා ගන්නවත් බෑ. තදින් ගැට ගහලා තියෙන guys පේනවා ඇති. එහෙනම් guys කාලම වීඩියෝ එක සෙට් වෙමු. ඉතින් ඔන්න guys උදේ කෑමත් කාලා ඉවරයි. ඉතින් දැන් වෙලාව guys 8:40යි. ඉතින් උදේ කෑමත් කාලා ඉවරයි. දැන් විනාඩි 40ක් ගිහිල්ලා අපිට ඒකට තව ඉන්න වෙන්නේ පැය 4යි විනාඩි 20කයි විතරයි. ඉතින් කොහොම හරි මං ඉන්න අනිවාර්යෙන් වීඩියෝ එක ඉවර වෙනකම් බලන් ඉන්න. subscribe කරන්න. ඉතින් guys දැන් වෙලාව 9යි. ඉතින් තා පැය 4ක් තමයි අපිට තියෙන්නේ මේ challenge එක continue කරගෙන යන්න. ඉතින් දැන් අපි බලමු අපේ ස්මාර්ට් වොච් එකෙන් වෙලාව. 9:07යි. ඉතින් guys පේනද වෙලාව? 9:07යි. ඉතින් ගොඩක් ස්තුතියි බස් කින්ඩම් කියන YouTube channel එකට. ඉතින් අන්න එයා තමයි මෙන්න මේ වීඩියෝ එක මේ challenge වීඩියෝ කියන idea එක දුන්නේ. ඉතින් ගොඩක්ම ස්තුතියි බස් කින්ඩම් කියන YouTube channel එකට. ඉතින් ඕගොල්ලන්ටත් මම කියන්නේ මේ වීඩියෝ එක බලන්න හැමෝටම කියන්නේ දැන් මම ගිහලා short videos වල comment box එකට comment එකක් දාන්න මේ විදිහට challenge videos සහ vlogs ගොඩක් videos comment කරන්න කියලා ඕගොල්ලන්ගෙන් මම මතක් කරලා ඉල්ලීමක් කරනවා. ඉතින් අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න. ඉතින් ගොඩක් ස්තුතියි බස් කින්ඩම් මේ විදිහට challenge වීඩියෝ එකක් මට කමෙන්ට් කරාට. එහෙනම් නැවත යමු අපි වීඩියෝ එකට. ඉතින් guys දැන් නම් කරන්න දෙයක් ඇත්තෙම නැහැ. ඉතින් පේන තාමත් මං ගැට ගහගෙනමයි අත් දෙක. ඉතින් දැන් වෙලාව 10යි guys.
ඉතින් පේන දැන් ගයිස් වෙලාව 10යි. කරන්න දෙයක් ඇත්තේම නෑ. ඉතින් ගයිස් අයිස් කන්න යන්නේ අයිස්. පේනද අයිස් කන්න යන්නේ? ඉතින් ගයිස් දැන් වෙලාව හරියටම 10:21යි. මම දැන් ඔයගලන්ට පෙන්නන වෙලාව කීයද කියලා. දැන් 10:22යි. ඉතින් ගයිස් කරන් දෙයක්වත් නෑ. ඉතින් ඔය කැරක් තමයි ඉන්න වෙන්නේ. ඉතින් දැන් පේනවනේ මං අත් බැඳගෙනම ඉන්නේ ගයිස්. ගලවන්නේ නෑ ඉතින්. කරන් දෙයක් නෑ ගයිස්. ඉතින් ඔය ඇවිද ඇවිද ඉන්න තමයි තියෙන්නේ. ඉතින් ගණන් ගන්න එපා ගයිස්. මගේ කාමරේ ඉතින් ඔහොම තමයි ඉතින්. කොල්ලෝනේ. ඉතින් ගයිස් මම බෝට් එකකුත් ඔන්න ඔය විදිහට හදන්න ගත්තා. බලන් ඉන්න කොහොමද? ඉතින් ගයිස් බෝට් එක හදන විදිහ බලන් ඉඳින්දිම දැන් මම channel එකට subscribe පාරකුත් දාලා like පාරකුත් දාන්න අමතක නම් කරන්න එපා ගයිස් ඒක. ඉතින් තාමත් මම ජට ගහගෙන තමයි ගයිස් බෝට් එක හදන්නේ ඉතින්. අත් ගැට ගහගෙන එන අමාරුයි ගයිස් බෝට් එක හදන්න. ඉතින් ගයිස් නිකන් ඉන්න බැරි කමට ඉතින් බෝට් එකකුත් හැදුවා. ඉතින් ගයිස් දැන් වෙලාව 10:30යි. 10:30යි කියවල ගයිස්. දැන් 10:26යි වෙලාව. තව ඉතින් අපිට ඉන්න තියෙන්නේ අපි 10:30යි කිව්වොත් එහෙම. එතකොට ගයිස් අපි ඒකට තමයි අපේ චැලෙන්ජ් එක ඉවර වෙන්නේ. ඒ කියන්නේ ගයිස් තව පැය 2යි විනාඩි 30ක් අපි ඉන්න ඕනේ. අත් දෙක කැඩ ගන්න. එහෙනම් අමාරුවෙන් ඉන්න ගයිස් මොනවක් කරන්නද බෑ හරියට. බලමු.
මොනවා වේද කියලා අවසන් වෙනකම් බලන් ඉන්න guys vlog එක අනිවාර්යෙන්. ඉතින් හෙනම අමාරුවෙන් කරන්න ඉතින් guys. boys දැන් වෙලාව 10යි 33යි. 10:33 ඉතින් මේක දිග වීඩියෝක් වෙයි guys. අත් දෙකට ගහලා තියෙන්නේ. අත් දෙකකින් මල්ලාගෙන ෆෝන් එක. දිග වීඩියෝක් වෙයි guys මේක. ඉවර වෙනකම් බලන් ඉන්න මොකෝ වෙන්නේ කියලා. පේනවද? ගැට ගහගෙන ඉන්න තාමත්. දැන් පාරත් හිටලා ආවඩ වගේ සුදු පාට. මොකෝ වෙන්නේ ඉතින් ඕගොල්ලෝ? ඉතින් කාලෙකින් තමයි මේ දිග වීඩියෝ එකක් ගේන්නේ විනාඩි 15කට වැඩියෙන් වගේ. කාලෙකින් තමයි guys දිග වීඩියෝ එකක් ගේන්නේ. ඉතින් නැවතත් මම මතක් කරනවා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන් මම channel එක subscribe කරන්න. සහ මේ වීඩියෝ එකට අනිවාර්යෙන් like එකක් දාන්න. ඉතින් thank you Bus Kingdom YouTube channel එකට නැවතත් මම ස්තුතිය ප්‍රකාශ කරනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එක උදාහරණ අතර අපේ Bus Kingdom උදාහරණයට අරගෙන ඕගොල්ලන්ට පුළුවන් තවත් ඉන්ටරැක්ටිව් සුපිරි වීඩියෝස් කමෙන්ට් කරන්න. ඉතින් ඔය කමෙන්ට් කරන හැම වීඩියෝම මම ගේනවා. එහෙනම් යමු අපි නැවතත් වීඩියෝ එකට. guys අවුවත් වැටලා තියෙන්නේ හන්ද? අවුව වැටලා තියෙන්නේ හොඳටම. ඉතින් guys මම හිතුවා අපේ මාල් ටැංකිය පිටිපස්සේ තියෙනවා. අපි මාල් ටැංකි දෙකටම කැම දාමු. guys හරි අමාරුවෙන් කරන්නේ කැම දාන්නේ වැඩෙත්. කොහොමද ඉතින් කැම දාන්න වෙනවා guys. අපි කැම දාමු. මේකටත් දාමු. හරි ඔන්න ඉතින් මාළු කෑමක් දාලා ඉවරයි. ඉතින් තාමත් මගේ channel එක subscribe කරේ නැත්නම් ඉතින් subscribe 2000 තව subscribe ඕනි වෙන්නේ 940ක් වගේ තමයි අපිට තව subscribesලා ඕනි වෙන්නේ subscribe 2000ට. අනිවාර්යයෙන්ම subscribe 2000 challenge එක complete කරමු. ඉතින් මේ අවුරුද්ද ඉවර වෙන කලින් subscribe 2000 challenge එක මේ අවුරුද්දත් ඉවර වෙන කලින් අපි subscribe 2000 target එක complete කරොත් reload දෙනවා. ඉතින් මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් subscribe 2000 complete කරොත් මම reload දෙනවා. එහෙනම් subscribe කරමු, share කරමු. guys යමු අපි අපේ වීඩියෝ එකට. ඉතින් guys ඔයගොල්ලෝ හිතන්න එපා මම මේ channel එක අපේ challenge එක මම out වෙලා ඉන්නේ කියලා කඩ ගන්නවා කියලා. නෑ guys මම වීඩියෝ එක ඉවර වෙලා තමයි මේ වීඩියෝ කරන්නේ. මේ විදියට subscribe කරන්න සහ ඔය ස්තුතියි හැම කරනවා කිව්වේ මම මේ අත් බැඳගෙන නැතුව වීඩියෝ එක ඉවර වෙලා. ඒ කියන්නේ දැන් 1:42යි වෙලාව. ඉතින් අන්න ඒ වෙලාවට තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් එකට challenge එක ඉවර වෙලා තමයි මේ අත් ගලවගෙන මම මේ වීඩියෝ එක කරන්නේ. නැත්නම් ඉතින් බෑනේ guys අමාරුනේ හරියට වීඩියෝ කරන්න බෑනේ. එහෙනම් යමු ආයෙ වීඩියෝ එකට. guys දැන් හරියටම 11යි. තා පැය දෙකකින් අපේ challenge එක ඉවරයි. ඉතින් තව පැය දෙකයි තියෙන අපිට මේ ඇත් දෙක බැඳගෙන ඉන්න. දැන් හරියටම 11යි guys. guys දැන් වෙලාව හරියටම 11යි. පේන ඇතිනේ. ඉතින් තව පැය දෙකයි අපිට මේකේ survival වෙන්න තියෙන්නේ. ඉතින් guys වෙන මොනවක් කරන්න නැති නිසා ඉතින් මම බුද්ධඝම පොත කියවන පටන් ගත්තා. පේන ඇතිද මේක ඇත්තට මම කියවනවා. බලන් ඉන්න කොහොම මම වීඩියෝ එක ඉවර වෙනකන් තව විනාඩි 8ක් වගේනේ තියෙන්නේ. ආය මොකද්ද ඉතින් ඔය විනාඩි 24 බලන්න බැයිද guys? බලන් ඉන්න ඉවර වෙනකන් වීඩියෝ එක
අනිවාර්යෙන් ලයික් එකක් දාලා ෂෙයා පරක් දාලා සෙට් වෙන්න වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඒක ලොකු උදව්වක් guys. ඉතින් මං මේ වීඩියෝ එකෙන් පස්සේ හැමදාම එක දිගට වීඩියෝස් ගේන්නේ නැහැ. ටිකක් දිග වීඩියෝස් ගේනවා දවස් 4න් 3න් 4න් වගේ පස්සේ තමයි දිග වීඩියෝස් ගේන්නේ කොහොමද විනාඩි 20ට වැඩියෙන්. ඉතින් මේ වීඩියෝ ඉවර වෙනකම් බලන්න. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරලා like කරන්න. ඉතින් subscribersලා 2000 මේ අවුරුද්දට කලින් subscribe 2000 පැන්නොත් එහෙම 2000 වුණොත් එහෙම මම reload දෙනවා. අනිවාර්යයෙන්ම reload දෙනවා ඉතින් guys. අනිවාර්යයෙන්ම subscribe 2000 පන්නමු. ඉතින් හැකිතාක් share කරන්න අමතක කරන්න එපා guys. ඉතින් reload දෙනවා කිව්වොත් දෙනවම තමයි. okay. ඉතින් පාඩම් කරලා ඉවර වෙලා ඉතින් guys Rubik's cube එකක් කරගන්න ගත්තා. ඉතින් guys දැන් වෙලාව 11:00යි. ඉතින් මේ තියෙන මම මිනි කැප්ෂන් එකම හදපු ප්ලේ බටන් එක. ඉතින් කස්ටම් ප්ලේ බටන් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක තාම බැලුවේ නැත්නම් දැන් මම මගේ channel එකට ගිහිල්ලා මිනි කැප්ෂන් එක හදපු ප්ලේ බටන් වීඩියෝ එක බලන්න අනිවාර්යයෙන්. එහෙනම් දැන් අපි යමු අපේ ආයේ වීඩියෝ එකට.
5යි 4යි 3යි 2යි 1යි බිංදුව. let's go. ඉතින් guys ඔන්න මම challenge එකක් win කරා. ඉතින් දැන් හරියට මේ 1යි guys වෙලා ඔන්න මම challenge එක win කරා. එහෙනම් guys දැන් අපි මෙන්න මේක guys නිදහස් දැන් දෙක. ඉතින් guys දැන් 1යි වෙලාව. පේනද guys අත් දෙක නිදහස්. අත් දෙක නිදහස් guys. එහෙනම් guys ඔන්න මම challenge එක win කරා. ඉතින් බස්කින්න ඔන්න මම ඔයාගේ challenge එක කරා. එහෙනම් ආදරයෙන් එන්න subscribe කරලා තියාගන්න.